ආයිබෝන් සියලු දෙනාටම ඉතින් අපි අද විශේෂයෙන්ම අපේ රට තුල අපි මේ රටේ දේශපාලන නායකයන්ගේ දේශපාලන පක්ෂ වලින් මොනවද බලාපොරොත්තු. එතකොට මේ රටේ මේ දේශපාලන පක්ෂයක් බලයට පත් කර සැනින් හෝ නැත්නම් පත් කළා අවුරුදු 5ක් තුලින් රටේ සමස්ත ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියන කාරණාව අපි සාකච්ඡා කරොත් ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ තියෙන ගොඩක් මාධ්‍ය අපි විශ්ලේෂණය කරලා කතා කරනවා. ගොඩක් මාධ්‍ය ජනතා ප්‍රසාදය දිනා ගන්න විවිධ දේශපාලන පක්ෂවලට කඩේ යනවා. විවිධ channel හරහා විවිධ වැඩසටහන් කරනවා. හැබැයි රටේ ජනතාවට ඒක එච්චර සුබවාදී වෙන්නේ නැහැ. ඒක රටට ඔබින්නේ නැති වැඩසටහන්, පිටරට ඩ්‍රාමා, විවිධ වැඩසටහන් පෙන්නලා සිංහල අවුරුද්ද එනකොට ටීවී channel ටික අපේ දුවා දරුවන්ට සරන් ෂර්ට් රෙද්ද හැට්ටයන් දෙගෙන සංස්කෘතිය කියලා ගමට යනවා. ඉතින් මම යෝජනා කරන්නේ අපේ සංස්කෘතිය මේ channel වලට කාබාස්මිය කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. හැමදාම සංස්කෘතිය තුල වැඩසටහන් කරන්න. හැමදාම බුදුදහමින් පෝෂණය වෙන රටක් හැටියට වැඩසටහන් නිර්මාණය කරන්න. අපි අපෙන් අහන්න එසා ජනතාව නොමග යැවීම රැවටීම කරන්න එපා කියලා අපි සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දේශපාලන පක්ෂවලින් මේ පක්ෂවල නායකයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබලා තාම කරන්නේ මේ රජයත් කරන්නේ පහෝගිය රජයවන් කරන එක කාරණාව කියන එක මම විශේෂයෙන්ම පාලිත ලක්ෂ්මන් හැටියට අද යෝජනා කරනවා. මොකද හේතුව දැන් අපි දන්නවා පාස්කු ප්‍රහාරයට වසර 6ක්. ඉතින් මේ සම්බන්ධව තාම ජනතාව බලාගෙන ඉන්නවා. මේ තාක්තුරට වසර 6ටම මේ පැවතිච්ච කිසිම ආණ්ඩුවකට බැරි වෙලා තියෙනවා මේ ගැන හරි බලයක් තියෙන හරි මිනිස්සු කවුද කියලා කියන්න බැරි තත්ත්වයකටපත් වෙලා. ඉතින් මම මේකෙදි දකිනවා විශේෂයෙන්ම මේ කණ්ඩායම අපි දැක්කොත් මේ දේශපාලන කරන දේශපාලන අය විවිධ අයගේ මුදල් වල නැත්නම් විවිධ ස්ථානගත වීම තුළ මේ කිසි දෙයක් අපි ගත්තොත් නීතිය තුළ තියෙනා වූ නීතිය කරන මහත්තුරුන්ගේ යම් ගැටලුදෝ කියලා සැකයක් ජනතාවට තියෙනවා. ඉතින් මේවා කවදද මේ රටේ ජනතාවට මේ රට හරි මාවතකට ගන්න මේ රටේ මේ පවතින රජයත් පහෝගිය කරපු සියලුම දේවල් මේවට වගේ කියන්න ඕනි කියලා මම නම් යෝජනා කරන්නේ. ඒකේ හේතුව තමයි අද එන්නෙම අපේ දුවදරුවන්ගේ ආහාර ටික අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒතර පෝෂ්‍යදායි ආහාර වේලක් තාම ගන්න නැහැ. අපි පහුගිය අවුරුදු වකවානුව තුල අපි දැක්කා පුදුම විදියට ජනතාවගේ මුදල් මංකොල්ල කන කඩුකඩකාරයෝ. ඇඳුම් ආහාර පාන හැබැයි කිසිම නීතියක් දෙන්න බැරි වෙච්ච ආණ්ඩු මිනිස්සුන්ට ගම්වල යන්න බස් ටික නැහැ, එන්න බස් නැහැ. මේ වගේ දැවැන්ත ප්‍රශ්න වලට අපි හිතුවේ මේවට. හැබැයි කියනවා මං අහගෙන අපි වියදම අඩු කරලා තියෙනවා. වියදම අඩු කරලා වැඩක් නැහැ. වියදම කළමනාකරණය කරලා රජය සහන දෙන්නයි ඕනේ ජනතාව. අර හරියට කියන්නේ අපි නොකා ඉන්නවා කියන. එහෙම නොකා ඉන්න ඕනේ නැහැ. රජයක් කරනකොට නොකා ඉන්න ඕනේ නැහැ. රජයක් කරනකොට අවශ්‍ය වෙනවා සියලුම අමාත්‍යාංශයේ නිසි කළමනාකරණයක් තුලින් ඒ කළමනාකරණය කරන්න ඕනේ රටේ සමස්ත ජනතාවට වැඩදායි විදියට.
ඉතින් අපිට කිසිම අමාත්‍යාංශයක් මේ වෙනකොට රටේ ජනතාවට වැඩදායි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණාව විශේෂයෙන් මම පාලිත ලක්ෂ්මන් හැටියට බොහොම වගකීමෙන්ම මගේ YouTube channel එක හරහා මම කියන්න තමයි අද සූදානම් වෙන්නේ. ඉතින් ඒක අපිට පේනවා සුදස්සේ පේනවා. ඇත්තම සියලුම දේ ශේෂ්ඨ කෘෂිකර්මාන්තය බලන්න අද පෝෂදාය ආහාර වෙලා අද විවිධ දේවල් වලට ඒවට බලන්න බිත්තර අඩු වෙනවා වැඩි වෙනවා පෝෂදාය ආහාර කිසිම දෙයක් අරගෙන ඒ වගේ සෑම ශේෂ්ත්‍රයක්ම එන්නෙන්නම කඩා වැටෙනවා එන්නෙන්නම ඩොලර් එක වැඩි වෙනවා මෙන්න මේ හැමදාම මේ ආහාර පාන වල මිල තෙල් මිල මේවා තීරණය කරන්නේ වෙලෙන්දු කියලා බොහෝ පැහැදිලි අපිට ඒ නිසා අපි මේ රජයට කියනවා මීට වැඩිය කළමනාකාරීත්වය කියන එක කළමනාකරණය කියන එක ජනතාවට පේන විදියට ඔබ යොමු කරන්න. එහෙම නොවුනොත් වෙන්නේ දැවැන්ත අර්බුද මේ රට තුළ නිර්මාණය වෙන්න පුළුවන් කියන කාරණාව අපිට විශේෂයෙන්ම පෙනී යනවා. ඒ නිසා ඉදිරියේදී මේ රටට අවශ්‍ය වෙන්නේ මහ විශාල පාර්ලිමේන්තුවක් තියාගෙන මහ විශාල මැති ඇමති මණ්ඩලයක් තියාගෙන ඉන්න එක නෙමෙයි. හරි බුද්ධිමත් නායකයෝ බිහි වෙන්න ඕනේ. බුද්ධිමත් කියන්නේ මේ පොතේ දැනුම නෙමෙයි. මේ රටේ කළමනාකරණය තුළ අපි පාර්ලිමේන්තුව අවුරුදු 20 ගණන් හිටියත් වැඩක් නැහැ. රටට අවශ්‍ය වෙන කළමනාකරණය කරන්න පුළුවන්. අමාත්‍යාංශ ටිකවත් කළමනාකරණය කළා ඒ අමාත්‍යාංශ වලින් ලැබෙන ප්‍රතිලාභ ජනතාවට දෙන්න දක්ෂ වෙන්න ඕන. හැබැයි මේ වෙනකොට තෙල් අඩු කරනවා, කෑම අඩු කරනවා, මොනවත් අඩු වෙලා නැහැ කියන කාරණා බොහෝ වගකීමෙන් කියනවා. මොන හරි අඩු වෙලා තියෙනවා කියන්න අපිට. හැබැයි අපි අඩු වෙලා නැහැ. අද රුපියල් 50000 පඩිය ගන්න මිනිස්සු තමන්ගේ සාම්පුරුෂයා බිරිඳ ළමයි දෙන්නත් එක්ක ඔබ හිතන්න දැඩි දරිද්‍රතාවයකටපත් වෙනවා. ආහාර ටික පාසලට ළමයි ඉස්කෝලේ යවන්න, ස්කූල් ෆීස් ගෙවන්න, වාහන වලට දෙන්න, අම්මයි තාත්තයි රැකියාවට යන්න. මේ රුපියල් 50000කින් 60000කින් මං හිතන්නේ සුමාන දෙකයි හරියට කන්නේ. ඊට ජනතාව කන්නේ නැහැ. පෝෂිතායි ආහාර වේල ජනතාව දුවතකු කන්නේ නැහැ. අපේ රටේ මිනිස්සුන්ගේ මූණ දැක්කම තේරෙනවා. හැබැයි ඔබ ඕස්ට්‍රේලියාව වගේ ගිහිල්ලා රටවල් වල බලන්නේ රටේ මිනිස්සු ආහාර අරගෙන කොච්චර තමන්ගේ ශරීරය තුල කොච්චර වැඩ කරනවද කියලා. මොකද මේ ශරීරය වැඩ කරන ආහාර අවශ්‍යයි. එන්නම හිරගෙවල් වලින් පිරී ඉතිරි ටික අපි දැක්ක පහුගිය දවස්වල හිරගෙවල් වල නිදා ගන්න බෑ මිනිස්සුන්ට. මන් දන්නේ ඇයි කියලා. ඒවට වැඩ පිළිවෙල ගේන්න මේ ජනතාව මේ තරුණයන්ගේ ජීවිත හිරගෙවල් වල මෙහෙම ඉන්න රටක් නෙමෙයි මේ බුද්ධදහමෙන් පෝෂණය වෙච්ච රටක්. ඉතින් ඒ නිසා පුරවැසියන් වන අපිට වගකීමක් තියෙනවා මේවා කතා කරන්න සාකච්ඡා කරන්න. මම හිතන්නේ මේ රටේ මේ පාර්ලිමේන්තුවේවත් මේ ඉන්න දැන් කතා කරන මේ පක්ෂ විපක්ෂ මම හිතන්නේ නෑ කවදාවත් මේ රටේ මේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට නම් විසඳුම් හොයන්නේ නැහැ කියන කාරණා විශේෂයෙන් මම පාලිත ලක්ෂ්මන් හැටියට යෝජනා. ඒ සඳහා වුන් දක්ෂ නැහැ. ඒ නිසා මම වීඩියෝ එක තුළදී මොනවා හරි ආයතනයක් අහගෙන ඉන්නවනම් අනිවාර්යෙන් අපිත් එක්ක කතා කරන්න සාකච්ඡා කරන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ රට වෙනස් කරන්න බැරි? ඇයි මේ රටේ මේ ආර්ථික රටාව වෙනස් කරන්න අපිට මීට වැඩිය මේ මිනිස්සුන්ගේ දායකත්වය නිර්මාණශීලී මිනිස්සුන්ගේ දායකත්වය ගන්න බැරිද කියලා. අද ගම් දනව් වල ඉන්න දක්ෂ ක්‍රීඩිකාව ජාතික තලයේ ජය ගන්න පුළුවන් නිර්මාණශීලී මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අනුන්ගෙන් මොනවා හරි ගිහිල්ලා කාලා හොන්ලලා පැදුරක් දාගෙන විදා ගන්න රටක් වෙලා එන්නම දරිද්‍රතාවෙන් පෙළෙන රටක් හැටියට මම දැක්වෙන නිසා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඉදිරියේදී අපි මීට වැඩිය මේ රට ගොඩනගන්න සංවර්ධනය කරන්න පුළුවන් කණ්ඩායමකට අපි මේ රට යොමු කරමු. නැත්නම් අපි හැමදාම මේ වැරදි කිය හිටියොත් මතු පරපුරට මේ රට නැති වෙලෙයි ඔබේ දුවා දරුවාට මේ රට නැති වෙලෙයි කියන කාරණාව විශේෂයෙන්ම පාලිත ලක්ෂ්මන් හැටියට යෝජනා කරන්න බොහොම ස්තුතියි සියලු දෙනාට.